වාහන මත අයවන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයවන ආකාරය වෙනස් කිරීම. මේකෙදී දැනට වාහන බයින් ඇන්ඩ් සෙලින් කරනකොට, ඒ කියන්නේ හෝල්සේල් ඇන්ඩ් රිටේල් සේල් එක කියන තැනදී SSCL වලට ලයබල් වෙනවා. නමුත් ආනයනය කරන අවස්ථාවේදී නිදහස් වෙනවා. මේ සංශෝධනය හරහා ආනයනයේ අවස්ථාවේදී බද්ද අය කිරීමටත් පසු අලෙවි අවස්ථාවලදී බද්ද නිදහස් කිරීමටත් කටයුතු කරනවා. ඊට අමතරව මේ ත්‍රෙෂෝල්ඩ් එක අඩු කිරීම, කියන්නේ ලියාපදිංචි වීමේ සීමාව අඩු කිරීම 2026 ජූලි මාසේ 1 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම වාහන මත බදු අයවන විදිහ වෙනස් කිරීම 2026 මැයි මාසේ 1 වෙනිදා ඉඳලා වෙනස් කිරීමට කටයුතු කරලා තියෙනවා. ජූලි මාසේ 1 වෙනිදාද මෙතන තියෙන්නේ මේ අප්‍රේල් මාසේ 1 වෙනිදා තමයි පනතේ තියෙන්නේ. අපි කමිටු අවස්ථාව සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මැයි 1 වෙනිදා සහ ජූලි 1 වෙනිදා ඒ දින දෙක වෙනස් කරන්න. මැයි 1 වෙනිදාට වෙනස් කරන්නේ කොහොමද? මැයි 1 වෙනිදාට වෙනස් කරන්නේ වාහන මත අර SSCL වෙනස් වීම. මොකද ඒක ඔය තියෙන පනතේ තියෙන්නේ පනත සම්මත වන දිනය කියලා. නමුත් පනත දැන් මේ එන්න නිවාඩු දවස් පනත සම්මත වන දිනේ කියලා අපි ඒක හරියට දැනගන්න බැරි වුණොත් අපිට කස්ටම් එකේදී අය කිරීමේදී ප්‍රශ්නයක් එන්න පුළුවන් නිසා පැහැදිලිවම දිනය ස්පෙસિෆයි කරලා තියෙනවා මැයි 1 වෙනිදා විදිහට. එතකොට ඒ කියන්නේ දැන් ඒක හරිය වාහන. අනිත් එක ත්‍රෙෂෝල්ඩ් එක වෙනස් වෙන එක ඒක ජූලි මාසේ 1 වෙනිදා ඉඳලා. ඒ කියන්නේ මිලියන 60 ඉඳලා මිලියන 36 දක්වා පහළ ගෙන ඒම. එතකොට VAT එකත් එහෙමද? VAT එක තාම ඉදිරිපත් කරලා VAT එක මේ වෙනකොට කැබිනට් අනුමැතියට දාලා තියෙන ඩ්‍රාෆ්ට් එක. ඇයි ප්‍රමාදය? විවිධ තැන්වලදී සර් මේ ප්‍රමාදය ආවා. මේ ගොඩක් ඩිස්කස් කරලා ගිහිල්ලා අපි ගාව ටයිම්ලයින් එකකුත් හදලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. වැට් බද්දේ ප්‍රමාදයේ හින්දා තමයි ඒක දැන් ජූලි 1 වෙනිදාට යනවා. ඒකත් එක්කම තමයි මේකත් ජූලි 1 වෙනිදාට දාලා තියෙන්නේ. දැන් කොහොමද දන්නේ ජූලි 1 වෙනිදා වෙනකොට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා? දැනට සේරම කටයුතු අවසන් කරලා තියෙන නීතිපති නිෂ්කාශනය පවා අපිට ලැබිලා තියෙන්නේ. ඒතර ගැසට් කරන්න තමයි අපි පාර්ලිමේන්තු අවසරය මේ කැබිනට් අවසරය ඉල්ලලා තියෙන්නේ. ඒතර ඒ අවසරය ලැබුණාට පස්සේ ගැසට් කරලා සාමාන්‍ය ක්‍රමවේදය ඇතුලේ චැලෙන්ජ් උනත් සති 5-6ක කාලයක් ඇතුලේ සම්මත කරගන්න පුළුවන්. හැබැයි අපිට දැනුවත් කරලා තියෙනවා මේ ටෙක් කම්පනීස් ග්ලෝබල් ටෙක් කම්පනීස් ඒගොල්ලෝ කිසිම විදියකට දැනුවත් වෙලා නැහැ කියලා. කොහොමද ඒගොල්ලෝ මේක කරන්නේ සහ ඒගොල්ලන්ට මාස 3ත් 6ත් අතර කාලයක් අවශ්‍යයි කියලා. මොකද අපි උසාවියටත් පොරොන්දු වුණා අපි ඒගොල්ලන්ට ප්‍රමාණවත් කාලයක් දෙනවා කියලා. පන නීතිමය ප්‍රතිපාදන හඳුන්වලා දීලා ඒගොල්ලන්ගේ සිස්ටම්ස් හදාගන්න කාලයක් දෙනවා කියලා. ඒ නිසාම තමයි ඒක ජූලි 1 වෙනිදා සහ ඊට අමතරව අපි පනත ඇතුලේ කියලා තියෙනවා ඒ නීතිය සම්මත වෙලා ඒගොල්ලන්ට මාස 3ක් ඇතුලේ ඒකට කම්ප්ලයි කරන්න පුළුවන් කියන එක. එතකොට ඒගොල්ලන්ට සෑහෙන කාලයක් තියෙනවා. මොකද අපි දිගින් දිගට මේගොල්ලොත් එකක් ඩිස්කස් කරා. එකක් එනවා නේද අවුරුද්ද? ටැක්ස් අපි ඇන්ටිසිපේටඩ් ටැක්ස් රෙවෙනියු එකයි මේක දැන් මාස 3ක් පස්සේ අපිට ගැප් එකක් එනවා නේද රෙවෙනියු එක? ඒක එස්ටිමේට් කරලා තියෙනවා. අපි ජූලි මාසේ 1 වෙනිදායින් මේක ක්‍රියාත්මක වෙනකොට අවුරුද්දට මිලියන 750ක වගේ පමණ රෙවෙනියු එකක් තමයි අපේක්ෂා කරන්නේ. මේ දෙකමද 750 කියන්නේ SSCL එකයි VAT එකයි දෙකමද? VAT නෑ SSCL එක විතරක්. SSCL එකෙන් විතරක් 750. ඔව්. ඒක ජූලි මාසේ 1 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ ගත්තොත් ඒක 1.3 මිලියන් වගේ ගාණක් තමයි එස්ටිමේට් කරලා තිබ්බේ. නමුත් අර අපි 1 වෙනිදා දැන් අපි මේක පාස් වෙන දැනට පාර්ලිමේන්තුවේ ෂෙඩියුල් කරලා තියෙන අප්‍රේල් 7. එතකොට අපිට අර දිනේ පහුවෙලා හින්දා වෙන ප්‍රශ්න ඇත වෙන එක වළක්වන්න අර ඇම්බිගිටිස් නැත්තම් අපිට සිද්ධ වෙනවා අර බෑක් ඩේට් කරන්න ඒ කාරණා හින්දා තමයි අපි ඉස්සරහට දාලා තියෙන්නේ. මේකේ තොර threshold එක in line with VAT නේ 36 මිලියන් කියන්නේ 36 මිලියන් VAT දෙකම එන්නේ. එතකොට මේ තාම මේ SSCL එක VAT එක වදින හැම එකටම SSCL එක වදිනවද නැත්නම් කොහොමද ඒක වෙනස් කරගන්නේ? බොහෝ වෙලාවට මෙහෙමයි 52 වෙන වෙනම තමයි නීතිමය ප්‍රතිපාදන සලසලා තියෙන්නේ. SSCL එකෙන් නිදහස් වෙන්නේ මොනවාද? ඒ වගේම වැට් බදු පනත තමයි තියෙන්නේ වැට් එකෙන් නිදහස් වෙන්නේ මොනවාද කියලා. හැබැයි වැට් එකේ තියෙන නිදහස් කිරීම ප්‍රමාණය ගත්තොත් ඒක වැඩි SSCL එකට වඩා සමහර වෙලාවට මේ SSCL නිදහස් කිරීම ගොඩක් අඩුයි. ඒ දෙක එකට නෙමෙයි යන්නේ.
දැන් අපි මුලින්දම කියපු එකක් තමයි දැන් SSCL ගෙනාවේ මේකනේ පනත. ඔව්. මේක ගෙනාවේ ටෙම්පරරි හැටියටනේ. ඔව්. මාස කීයකටද ගෙනාවේ? ඒ මාස ගාණක් කියලා තිබුණ නැහැ අනේ ඒ අවශ්‍ය ඒ වෙලාවේ රෙවෙනියු ප්‍රශ්න හින්දා කවදද මේක ගෙනාවේ? 2022. මේ ප්‍රශ්න ඇති වෙනවානේ පස්සේනේ මේක ගෙනාවේ. පැහැදිලිවම. හරි එතකොට දැන් මේ SSCL එක ඒක නිකන් අර මොකද එලහරකයි මීහරකයි වගේ වැඩන්නේ මේක. VAT එක කියන්නේ value added. SSCL එක කියන්නේ turnover GST එක. හරි. එතකොට මේ දෙකම තියාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා මේක 22 ආණ්ඩුව ඉදිරිපත් කරනකොටම කිව්වා. කියලා කිව්වා අපි එක එක්ක VAT එහෙම නැත්නම් turnover කියන tax දෙකෙන් එකකට යනවා කියලා. දැන් ඕගොල්ලෝ ආයෙත් මේක සංශෝධනය කර ඉස්සරහට යනවා. ඇයි මේක දෙකෙන් එකක් කරගන්න නැත්තේ? මේ වෙලාවේදී මේකේ තියෙන රෙවෙනියු ඉම්පැක්ට් එක හින්දා මම හිතන්නේ අපිට දැන් මේ අවුරුද්දේ හරි මේ මොහොතේ හරි ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා. දැන් මම කියන්නේ අයින් කරන කියන එක නෙමෙයි. මම අහන්නේ දැන් මේක GST එක තියෙන turnover එකේ VAT එකේ value added එක. ඒතර tax දෙකක් calculate කරන්න ඕනේ. අනිත් එක VAT එක 18යි. මේක 2.0 කිව්වට මේකේ මේ refund එකක් නැති නිසා ඇත්ත වශයෙන්ම මේක සමහර වෙලාවට VAT වලින් බැලුවොත් 5% VAT වගේ නම් 5ක් 6ක් වගේ වෙන්නත් පුළුවන්. අවම වශයෙන් 6ක්වත් වෙනවා. ඇති මේක 3 පාරක්වත් එහාට මෙහාට යනවනේ. හරි එතකොට ඒ කියන්නේ ඇත්ත වශයෙන් බැලුවාම VAT එක තියෙන හැම භාණ්ඩයකටම වගේ SSCL එකක් තියෙනවා නම් තනුජා කිව්වා වගේ exemptions SSCL එකේ අඩුයි කියලා VAT එකට වඩා 24ක්. ඔව් ඒ කියන්නේ VAT එක 24ක් වගේ කතාවක් මේ කියන්නේ. end consumer. ඔව්. end consumer ට 1%. SSCL සාමාන්‍ය වාර්ෂිකව SSCL එකෙන් හම්බෙන 2.5 වලින්නේ 2.5 වලින් හම්බ වෙන ප්‍රමාණය ගත්තොත් 230ක් 235ක් වගේ ගාණක් අවුරුද්දකට බිලියන් හම්බ වෙනවා. ඔව් ඒතර 100 ලොකු රෙවෙනියු ඉම්පැක්ට් එකක් තියෙනවා. 1% is about 80 billion. 80. I mean, I'm asking you for again, lazy, සහ consistent. කාට හැමෝටම ලේසිනේ. එතකොට plan එකක් තියනවාද ඔයගොල්ලෝගේ මේ fiscal policy එකේ මේක යම් වෙලාවකදී මේ දෙක merge කරලා එක tax එකක් කඩේට VAT එක විතරක් ඉදිරිපත් කරන්න. ඇත්තටම ඒක තමයි අදහස උනේ. ඒ කියන්නේ මේ දිගටම මේ ටැක්ස් දෙක තියාගෙනම මෙහෙම යන එක නෙමෙයි. එක තැනකදී SSCL නැතුව VAT එක යන්න ඕනේ. ඉතින් VAT එක 24ක් කරනවද ඒ කියන තැනක අපි තාම කතා කරලා නැහැ. අපි කොයි රේට් එක මොන රේට් එකද ඇප්ලයි කරන්නේ මේක කවද්ද අයින් කරන්නේ ඒ තියෙන දේවල් ගැන කතා කරලා නැහැ. මොකද මේ වෙලාවේදී revenue based fiscal consolidation එක කියන එක තමයි මේන්ම ටාගට් එක. මිනිස්සු හිතන්නේ 18ක් විතරයි කියලානේ ගහන්නේ. මිනිස්සු දන්නේ නැහැ මේ 2.5 කියන්නේ 6ක් කියලා. නෑ අපි රජයේ විදියට ගත්තාම අපේ ප්ලෑන් එක තියෙන්නේ ඔව් තමතුමා. දැන් ඇත්තටම threshold එක පල්ලෙහාට ගෙනල්ලා tax base එක වැඩි කර ගන්නවා. වැඩි කර ගැනීමලා ඇතුළතදී ඒකට අපි අලුත් තාක්ෂණයක් යොදාගෙන දැන් යනවා රජයේ විදියට මැදිහත් වෙලා මුදල් අමාත්‍යාංශයේ පැත්තෙනුත් මැදිහත් වෙලා යනවා e-invoicing system එකක් introduce කරන්න මේ සියලුම දෙනාට. ඒතර e-invoicing system එක එහෙම නැත්නම් post machine system එකක් දැම්මට පස්සේ පැහැදිලිවම revenue එක දැන් undeclare වෙන ප්‍රමාණ කාටවත් undeclare කරන්න බෑ. හරි turnover එක ඒ කියන්නේ real time transaction ටික department එකේ database එකට එනවා. ඒක ඇතුළේදී පැහැදිලිවම මේ revenue එක වැඩි වෙනවා. දැන් රජයේ විදිහට කරන්නේ අර මේ සභාපතිතුමා කිව්වාගේ අපිත් ඉන්නේ මේක දෙක revenue එක දැන් එකපාර දැන් මේක SSCL නැති කරලා රජයට එන ලොකු revenue එකක් අහිමි කරගන්න බෑ මේ වෙලාවේදී. ඒකට අපි ඉන්නේ tax base එක වැඩි කරලා ඒ වැඩි සහ අලුත් තාක්ෂණය හඳුන්වා දීමෙන් හරිම revenue එක අරගෙන මේ බදු ආදාය වැඩි කරගැනීම ඇතුළේ එක බද්දකට යෑම සහ බදු අනුපාත අඩු කරගැනීම තමයි අපේ long term and from a